සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකේ අවුරුදු කැවිලි මේසේ වීඩියෝ මාලාවට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කඩේ රසටම තලබෝල ටිකක් ලේසියෙන්ම ගෙදරදී හදමු. තලබෝල කියන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රස කැවිල්ලක්. එහෙනම් අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. මුලින්ම අපිට ඕනි වෙනවා හොඳට සෝදලා පිරිසිදු කරගත්ත තල ග්‍රෑම් 150ක්. ඒ වගේම අපිට සීනි ඕනි වෙනවා ග්‍රෑම් 150ක්. ප්‍රධාන වශයෙන්ම මේ අමුද්‍රව්‍ය දෙක තමයි අපිට ඕනි වෙන්නේ. ඒ වගේම ඔයාට කැමති නම් විතරක් බටර් හෝ මාජරින් තේ හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම වාචනයක් ලිපේ තියලා සීනි වලින් මේස හැඳි 3ක් මම එකතු කරගන්නවා. දැන් අපි සීනි ටික හොඳ ලස්සන පාටක් එනකන් කැරමල් කරගමු. මෙන්න මේ වගේ තද පාටකින් සීනි ටික කැරමල් වුණාට පස්සේ ඔයාට පුළුවන් තද රස්නේ උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගන්න. ඊට පස්සේ අපි කැරමල් එක හොඳට දිය කරගන්න ඕනි. කැරමල් ටික හොඳට දිය වුණාට පස්සේ ඔයාට පුළුවන් අපේ ඉතුරු සීනි ටික මේ වෙලේ එකතු කරගන්න. සුදු සීනි, රතු සීනි, කැමති සීනි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ලිපේ ගින්දරත් සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන මෙන්න මේ වගේ සීනි එක හොඳට බුබුලු දාලා උතුරව ගන්න ඕනි. අපි මෙතනදී නූල් ඇදෙන පදමට සීනි එකේ පැණි හදා ගන්න ඕනි. මෙන්න මේ වගේ වතුර එකක් අරගෙන අපේ පැණි එකෙන් ටිකක් දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති මේක දිය වෙන්නේ නැහැ. අපිට බෝලයක් වගේ ඇඟිල්ලෙන් හදා ගන්න පුළුවන්. මේක තමයි අපිට ඕනි පදම. මේ වෙලේ මම අපේ තල ටික එකතු කරගන්නවා. මේ තල හොඳට සෝදලා පිරිසිදු කරගෙන වේලලා තමයි තියෙන්නේ. ඉතින් ඔයා කඩෙන් ගේන තල නම් අනිවාර්යෙන් හොඳට සෝදලා පිරිසිදු කරලා පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම තමයි තල අපි කලින් බැදගත්තේ නැහැ. හොඳට වේලලා විතරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට සීනි පැණිත් එක්ක තල ටික හොඳට මික්ස් කරගන්න ඕනි. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයටම තමයි තියාගෙන ඉන්නේ. මේ වෙලේ ඔයාට කැමති නම් විතරක් අපේ බටර් ටික එකතු කරගන්න පුළුවන්. බටර් කියන්නේ අනිවාර්ය දෙයක් නෙමෙයි. ඔයා බටර් ටිකක් එහෙම නැත්නම් මාජරින් ටිකක් එකතු කරොත් එහෙම මේ තල බෝලේ ටිකක් සොෆ්ට් ගතියට ඔයාට හදා ගන්න පුළුවන්. දැන් මම ලිප ඕෆ් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා ටිකක් හයියට මේක කන්න කැමති නම් බටර් හෝ මාජරින් එකතු කරන්නේ නැතුව හදන්න ඕනි. දැන් අපි රස්නේ පිටින්ම සමාන කොටස් වලට අපේ තල ටික වෙන් කරගන්න ඕනි. මේ වගේ හැන්දක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් ඔයාට කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ රස්නේ තියෙද්දිම මෙන්න මේ වගේ අපි ඉක්මනින්ම හොඳ බෝල හැඩයකට හදා ගන්න ඕනි. ඔයාලට පේනවා ඇති කොච්චර ලේසි රෙසිපි එකක්ද කියලා මේක. මේ තලයක ඇත්තටම හරිම රසයි. අපි කඩෙන් ගන්න තලවල වගේම ගොඩාක් රසයි. ඒ වගේම තමයි හදන්නත් හරිම ලේසි. ඉතින් ඔයත් අවුරුදු කාලෙට මේ විදිහට තල බෝල ටිකක් හදලා ගෙදර හැමෝමත් එක්ක රස බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඒ ළඟ තියෙන බෙල් අයිකන් එකයි ක්ලික් කරලා මේ වගේ රසවත් වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.